සිංහල පේපරේ MCQ ටික තමයි දරුවනේ මම ඔයාලට දෙන්න යන්නේ. සිංහල පේපර් එක අපි දන්නවා හැදෙන පිළිවෙලක් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ෆ්ලයිට් වෙන විදිහට channel එකත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ සිංහල පේපර් එකේ හදන ස්ට්‍රක්චර් එක දැනගත්තොත් අනිවාර්යෙන්ම ලොකු ගේමක් ගන්න පුළුවන්. ඉතින් කතා කරන්නේ මේ සිංහල පේපර් එකේ ස්ට්‍රක්චර් ගැන. පළවෙනි ප්‍රශ්න තුන. සිංහල පේපර් එකේ MCQ ප්‍රශ්න පත්‍ර. අනිත් ප්‍රශ්න පත්‍රේ මම දැන් දීලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්න තුන හැදෙන්නේ 1 2 3 කියන ගොඩක් වෙලාවට ඉගි වැකි හා සම්බන්ධ. එහෙමද ප්‍රස්තාව පිළිවෙලක් කරේ. ගොඩක් වෙලාවට ඉගි වැකි ප්‍රස්තාව පිළිවෙල ආත්මෝපදේශ කියන පරමෙන් තමයි මේක හැදෙන්නේ. 4 5 6 කියන ඒවා භාෂා හැකියාව යටතේ තමයි ප්‍රශ්න ඇහෙන්නේ. භාෂා හැකියාව. 7 වෙනි ප්‍රශ්නය අක්ෂර වින්‍යාසයෙන් හැදෙන ප්‍රශ්න. 8 වෙනි ප්‍රශ්නය ආකාරාදී පිළිවෙලින් හැදෙනවා. 9 වෙනි ප්‍රශ්නය පිළිලමුත්. 10 වෙනි ප්‍රශ්නය ව්‍යාංජන අක්ෂර වලට හැදෙනවා. එතකොට 11 වෙනි ප්‍රශ්නය උක්ත අනුක්ත වලින් තමයි හැදෙන්නේ. 12 වෙනි ප්‍රශ්නය විභක්ති වලින්. 13 වෙනි ප්‍රශ්නය සමාස වලින්. 14 වෙනි ප්‍රශ්නය කෘදාන්ත එහෙම නැත්නම් තදිත්ත කියලා මම කරන්නේ මම කරන්නේ නැහැ. කෘදාන්ත වලින් තමයි හැදෙන්නේ. 15 වෙනි ප්‍රශ්නය ව්‍යාකරණ වලින්. 16 වෙනි ප්‍රශ්නය ක්‍රියාපද වලින්. 17 වෙනි ප්‍රශ්නය තනිපද වලින්. 17 18 19 වෙනි ප්‍රශ්න තනිපද වලින්. 20 වෙනි ප්‍රශ්නය නිපාත උපසර්ග ආශ්‍රිත ප්‍රශ්නයක්. 22 වෙනි ප්‍රශ්නය සමාස එහෙම නැත්නම් විරුද්ධ පද ආශ්‍රිත ප්‍රශ්නයක්. 23 වෙනි ප්‍රශ්නය වැරදි හෝ නිවැරදි අදහස ආශ්‍රිත ප්‍රශ්නයක්. 24 වෙනි ප්‍රශ්නය පොත් පුස්තක ලියවුණු කෙනා ලියවුණු කරේ. 24 වෙනි ප්‍රශ්නය පොත්. 25 වෙනි ප්‍රශ්නය සංදි. 26 27 28 ප්‍රස්තාව පිළිලු. 29 30 31 කියන ප්‍රශ්න ව්‍යාකරණ වාක්‍ය. 32 ලිඛිත බස. 33 උපමා රූපක කියන පාඩම් වලින් හැදෙන්නේ. 34 වෙනි ප්‍රශ්නය කවිය සම්පූර්ණ කියන ප්‍රශ්නයක්. භාෂාව උපතින් තමයි හැදෙන්නේ. භාෂාව උපතින් සාහිත්‍ය උපතින් නෙමෙයි. 37 වෙනි ප්‍රශ්නේ රටවටා පද රටා කියන. ඒ කියන්නේ රට භාෂා වෙනස්කම් තියෙන තැන වෙන්න ඕනේ. 38 වෙනි ප්‍රශ්නේ කවියක් දී ඇති තත්ත්වය ලියන්න ඕන. 29 වෙනි ප්‍රශ්නය අපි දන්නේ මොකක්ද කියලා. කොහොමද 29 හදින ප්‍රශ්න වඩාත් සමීප වාක්‍ය රචනය තමයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ. එතකොට මෙන්න මේ පිළිවෙල තමයි ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. ඒ හින්දා මේ පිළිවෙලට ඔයා පාඩම් කරගත්තා නම් හරි. මතක ඇතුව මේ පිළිවෙල බලාගෙන යන්න අවුරුදු ගානක ප්‍රශ්න පත්‍ර කරන්න. මේ අවුරුද්දේ වැඩියෙන්ම පේපර් එකේ හැදෙන්න තියෙන්නේ 2024 25 ස්ට්‍රක්චර් එකත් 2021 22 ස්ට්‍රක්චර් එකත් බලාගෙන යන්න. ඒ විදිහට මේ අවුරුද්දේ ගොඩක් මේ විභාගයට ඔයගලන්ට පාඩම් හැදෙන්න තියෙන්නේ. ඒතර ඒ බලාගෙන යන්න. එතකොට මේ අවුරුද්දේ ගොඩක් ලකුණු ස්කෝර් කරගන්න අවස්ථාව තියෙනවා ඔයගලන්ට. එතනින් එහාට ගියාම සිංහල එහෙනම් අපේ අනුමාන පැක් එක කුෂාන්සර්ගේ අනුමාන පැක් එක ගන්න පුළුවන්. ඒ ගැන විස්තර දැනගන්න ඕන නම් ඉස්සර කතා කරන්න. මම ගැන විස්තර වෙන වීඩියෝ එකක් දාන්න. ඉතින් ඔයාලා මම දන්නවා මේ වෙලාව ඔයගොල්ලෝ හොය ඉන්නේ තාමත් ඉංග්‍රීසි අනුමාන පැක් එක ගැන. ඉතින් ඉංග්‍රීසි අනුමාන පැක් එක ඕන නම් ඉංග්‍රීසි විෂය අලුත් වෙන තැන් මොනවාද? අලුත් වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? ඉංග්‍රීසි විෂයට අදාළ වේ මට්ටමින් ඇහෙන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට බලන්න යන්න ඕනේ ප්‍රශ්න මොනවාද? ඔයා පාඩම් කරලා ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු නැති ඇයි? ඒ සියල්ල විසඳගෙන විභාගයට එන පේපර් එක වගේම පේපර් එකක්, ඒ මොඩල් එකට හදපු පේපර් එකක්, ඒ ස්ටෑන්ඩඩ් එකට හදපු පේපර් එකක්, විභාගයට වටවන චුට්ටක් උඩින් හදපු පේපර් එකක් අරගෙන ඔයාලට පුළුවන් මේ අවුරුද්දේ ලකුණු වැඩි කරගන්න. ඒ පේපර් කට්ලේ ගන්න කැමති කට්ටිය 0.7 0.4 9 1 5 1 2 3 කියන මගේ නම්බර් එකේ මැසේජ් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මම රිප්ලයි කරනවා. ඉතින් පේපර් එක ගන්න කැමති කට්ටිය විතරයි ඒ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අපි අනිවාර්යයෙන්ම එකතු වෙලා ලුගේම ගහමු. ඒකෙන් පුළුවන් වල පේපර් කට්ලේ ගන්න 2500ක් විතරයි වෙන්නේ. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ගොඩ දාගන්න පුළුවන්. ඒ ප්‍රශ්න පත්‍රය කරොත් මම කියන්නේ ඒ ප්‍රශ්න පත්‍ර ටික හරියට විවරණය කරලා ඒ ස්ට්‍රක්චර් අඳුරගෙන ගියොත් විභාගෙට ලකුණු 75ක් 80ක් ගන්න එක පහළු කජ්ජක් නෙමෙයි. එකම දේ විවරණය කරලා ඒ ටික බලාගෙන යන්න. එහෙනම් අනිත් වීඩියෝත් එක හමුවෙමු. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න ඉදිරි පණිවිඩ දැනගන්න. විභාගයට යන්න කලින් මානසික සූදානම් වෙන්න කොහොමද මේ සියල්ල මම කියන්න කැමතියි. ඒ හින්දා වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එහෙම කිව්ව ගොල්ලෝ එකතු වෙනවා ගොඩක් ස්තුතියි. එහෙනම් මම වෙනකොට දේශනාවද හමුවෙන බලාපොරොත්තු වෙනවා සමගන්නවා. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න වගේ ඔයාලගේ වටිනා අදහස් මට ඉතාමත් වැදගත්. අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදිහට පල්ලෙහාන් දාලා තියන්න.